මේ බුදු ගුණ මෙනෙහි කිරීම බුදු ගුණ සජ්ජායනා කිරීමේ පින අනන්ත සසර වාග් සුචරිතේ පිණිසත් උපනුපන් භවයක් පාසා සද්ධාදී ගුණ ධර්මයන්හි දියුණුව පිණිසත් අප හැම දිනාටම කවදා නමුත් මොන පැත්තෙන් බැලුවත් මේ සසර දුකමයි ඒ සංසාරගත දුකින් අත මිදී ලබන නිවන් සුව පිණිසත් හේතු වේවා කියන අදහසින් මේ බුදු ගුණ මෙනෙහි කර කර ශබ්ද නගලා කියන්න සාන්ත හඬකින් සාදු කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසු හේින්ද සංසාර චක්‍රයේ අර සිඳලු හේින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු හේින්ද රහසින්වත් අවුනු කරන හේින්ද අරහං නම් වනසේක ඒ අරහං නමැති බුදු ගුණයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විශිෂ්ට ඥානයෙන් දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැන වදාළ හිඳ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය අවබෝධ කළ හිඳ ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍යය ප්‍රහාණය කළ හිඳ ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ හිඳ භාවනා වශයෙන් වැඩිය යුතු
සත්‍යය භාවනා වශයෙන් වැදුහෙයින්ද සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාප්ති නිර්වාණ යන පංචවිධ ඤේය මණ්ඩලය පරෝපදේශ රහිතව සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ සම්මා සම්බුද්ධ නමැති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් සමන්නාගත හේින්ද අස්ත විද්‍යාවෙන් සමන්නාගත හේින්ද පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත හේින්ද ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් සමන්වාගත හේින්ද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ඒ විඤ්ඤාචරණ සම්පන්න නමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පරිසුද්ධ වූ ආර්ය මාර්ග සංඛ්‍යාත සෝබන ගමන් ඇති හේින්ද
අජරාමර වූ සුන්දර වූ නිර්වාණ ස්ථානයට ගමන්ගත් හේින්ද සතර මග නැනින් නසනු ලැබුවා කෙලෙස් පටලයෝ නැවත නූපදවමින් ගමන්ගත් බැවින්ද දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් හේින්ද සුගත නම් වන සේක මෙසේ සුගත නමැති බුදු ගුණයෙන් සමන්වාගත භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ හේින්ද ලෝක ස්වභාවය අවබෝධ කළ හේින්ද ලෝක සමුදය අවබෝධ කළ හේින්ද ලෝක නිරෝධය අවබෝධ කළ හේින්ද ලෝක නිරෝධ උපාය අවබෝධ කළ හේින්ද ලෝක විදු නම් වන සේක ඒ ලෝක විදු නමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සීලස්කන්ධයෙන් උත්තරීය
කන්දයෙන් උත්තරීතර වන බැවින්ද පඤ්ඤාස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද විමුක්තිස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද විමුක්ති ඥාන දස්සනස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද දමනය කළ යුතු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සිද්ධ විද්‍යාධර තිරස්චීන ආදී සත්වයන් උත්තරීතර විධියෙන් දමනය කළ බැවින්ද අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක ඒ අනුත්තර පුරිස ධම්ම සාරති නමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉහලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද පරලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද ජාතිකාන්තාරයෙන් සත්වයන් ඊතර කළ බැවින්ද ජරාකාන්තාරයෙන් සත්වයන් ඊතර කළ බැවින්ද ව්‍යාධිකාන්තාරයෙන් සත්වයන් ඊතර කළ බැවින්ද මරණ කාන්තාරයෙන් සත්වයන් ඊතර කළ බැවින්ද ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කාන්තාරයෙන්
සත්වයන් ඊතර කළ බැවින්ද නිර්වාණ ශේම භූමියට සත්වයන් පත් කළ බැවින්ද සත්තා දේව මනුස්සානං නම්වන තේක ඒ සත්තා දේව මනුස්සානං නමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන්ට අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ සමුදයාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන්ට අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන්ට අවබෝධ කර වූ බැවින්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය අවබෝධ කළ බැවින්ද අනුන්ට අවබෝධ කර වූ බැවින්ද බුද්ධ නම් වන සේක ඒ බුද්ධ නමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සමතිස් පෙරුමන් පිරුණා වූ පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්විත වූ බැවින්ද
වාසනා සහිත සකල ක්ලේශයන් විඳ දැමු හේින්ද සකල ධර්මයන් අනේකාකාරයෙන් විදා වදාළ බැවින්ද භජනය කළ යුතු විවේක විහරණ විමෝක්ෂ නම් වූ උත්තර මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද සසර ගමනට හේතු තෘෂ්ණාව වමාරා නිර්වාණ ශාන්ත සැපයට පත්නු බැවින්ද භගවානම් වනසේක ඒ භගවානමැති බුදු ගුණයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා साधु साधु भवतु सर्व मंगलं रक्षन्तु सर्व देवता सर्व बुद्धानुभावेन सदा सुखी भवन्तु ते भवतु सर्व मंगलं रक्षन्तु सर्व देवता सर्व धर्मानुभावेन सदा सुखी भवन्तु ते भवतु सर्व मंगलं रक्षन्तु सर्व देवता सर्व धर्मानुभावेन सदा सुखी भवन्तु ते नक्षत्रयकरोषां पापङ्गानिवारणा परित्तस्तानुभावेन भवन्तु ते समुपन्दवे दुःखपट्टाट निर्दुःखपट्टाट निर्भया शोकपट्टाट निःशोका भवन्तु सर्वे पिपानिनो दानं ददन्तु सन्धाय शीलं रक्षन्तु सम्पदा भावनाभिरता भवन्तु गच्छन्तु देवता सर्वे बुद्धापत्ता पश्येतान् अरहन्तान् च तेन रक्षं बन्धामि सम्पदो आकाशट्ठात् भूमट्ठा देवा पुण्यं तन्नमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्ठात् भूमट्ठा देवा पुण्यं तन्नमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशट्ठात् भूमट्ठा देवा पुण्यं तन्नमोदित्वा चिरं रक्षन्तु मन्त्रम् अहासेहि पुल्लोरेहि वसनामि पालन बलवूलन देवियो मेकरपिन अनुमोदामि लोकया
Ahasei koloi vasanami sasana barapurana deviyo mekarapina anumodanmi sasunarakinva